අයිබෝවන් අද අපි හදන්න යන්නේ එළවලු රොටි. ඔයාලට මුලින්ම ඒකට ඕනි පාන් පිටි. මුලින් හදාගත්ත පාන් පිටි ගන්න නැත්නම් මේවා පණුව ඉන්නවා. ඊට පස්සේ ගන්න මේ වගේ භාජනයක් පිටි මෝලිය හදාගන්න. ඊට පස්සේ පොල් තෙල් ගත්තට පස්සේ ගන්න මද රස්නි වුණ උතර ගොඩක් රස්නි වුණ උතර ගන්න එපා. ඒතර ඔයාලට එළවලු රොටි නෙමෙයි කන්න වෙන්නේ. ඔයාලට කන්න වෙන්නේ පාප්පු. හරිද? අපි දැන් මේක හදමු. මම මුලින්ම මගේ අත හොද ගන්නවා. දෙකම හොදගත්තා. දැන් අපි මේවා ටික මේකට දාගමු. මම මේ හලාගෙන තියෙන ඔයාලා හොඳට හලාගෙන නැත්තම් පණුවේවි. මේක මෙහෙම පැත්තකින් තියාගමු. දැන් මේක මදරසි වුණ උතුර ටික දාලා කොලම් කරගන්න. ඔය අතරතුර ඕකට පොල් තෙල් ටික දාගමු. දැන් අපි මික්ස් කරමු. මික්ස් පොල් තෙලයි වතුරයි දෙකම එක පිට දාගෙන කවලම් කරගන්න. මේක සොෆ්ට් එකට එන්න ඕනේ. දැන් මට වතුර මදි වගේ තේරුණා. දැන් තව වතුර ටිකක් දාගමු. පොල් තෙල දාගන්න ඕනේ. පොල් තෙල් බෝතලේ මූඩිය අරලම තියාගන්න. නැත්තම් බෑ. හොඳයි යාළුවනේ මම දැන් මේක විනාඩි 5ක් විතර හොඳට අනාගත්තා. මේ බලන්න වගේ අතේ ඇලෙන්නේ නැහැ. දැන් අතේ ඇලෙන්නේ නැති ගානට මේක කරගෙන තියෙන්නේ. හොඳට ගාන්න තියෙනවා මේක. මේ ඊට පස්සේ අපි මේ ඔයාලා මේක අනාගද්දි මේක හරියට අනා ගන්න ඕනේ. වතුර වැඩි වුණොත් පාන් පිටි ටිකක් දාන්න. වතුර පොල් තෙල් ගාන්න එකට දාලා හොඳට අනා ගන්න ඕනේ. හරිද? දැන් මම මේක මෙහෙම තියලා මේක දැන් වහ ගන්න ඕනේ. මේ තියලා මම මේක වහගන්න මෙන්න මේ පේපර්ස් වලක භාවිතා කරනවා. හොඳයි යාළුවනේ දැන් මම මේක වහගෙන හොඳට සීල් කරගෙන තියෙන්නේ. මේ ඔයාලට ඕන නම් මේක වහන්න කලිනුත් ගුලි පොඩි ගුලි හදාගන්න පුළුවන්. නැත්නම් පස්සෙත් ඔයාලට ගුලි හදාගන්න පුළුවන්. මම නම් පස්සේ ගුලි හදාගන්නේ. මේ වහලා පැය 3ක් 4ක් විතර ඔයාලා මේක හොඳට තියලා තියන්න. ඊට පස්සේ හොඳට සොෆ්ට් වෙනකන් ගුලිය හැදුනට පස්සේ මේක අර මම පොඩි මේවට කඩමු. මම ඒ ටික අනිත් කැල්ලෙන් පෙන්නන්නම්. හයි. දැන් අපි පිටි මිශ්‍රණය පදමට එනකන් ඒක අස්සට දාන්න ඕනි දේවල් ටික හදාගමු. ඒකට මුලින්ම ඕනි අපිට ලීක්ස් ඕනි, කැරට් ඕනි, ලුණු ඕනි, අමු මිරිස් ඕනි. අර්තාපල් ගන්න ඕන. අර්තාපල් ගන්න ඒක වෙනුවට මොඤ්ඤෝ කාලයක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මම අරන් තියනවා කරපිංච. එච්චර. අපි මුලින්ම ලීක්ස් ටික සිහින්ව කපාගමු. මේ තියෙන අපි හීනෙට කපාගත්ත ලීස් ටික දැන් අපි අපේ කැරට් කෑල්ල ගාගමු. අපිට කැරට් රෙඩි ඕනේ නැහැ. මේ ටික ඇති. මම මේ කැරට් පැත්තකින් තියනවා. අපි දැන් මේ කැරට් ටික නම් හීනෙට කපාගත්තා. දැන් අපි ලුණු යමු මිරිස් හීනෙට කපාගමු. දැන් අපේ මුල් වැඩ ටික ඉවරයි. දැන් අපි ලුණු යමු මිරිස් සිහින්ව කපාගමු.
මං අද මඤ්ඤොක්ක තමයි තෝරගත්තේ. අර්තාපල් උනත් ඔයාලට ගන්න පුළුවන්. මං නම් අද තෝරගත්තේ මඤ්ඤොක්ක. අපි දැන් මේක කපගමු. මඤ්ඤොක්කා ඔයාලා මෙහෙම පොත්ත සුද්ධ කරලා තම්බ ගන්න. දැන් අපිට තියෙන්නේ මේකේ අන්තිම ටික. අපි ඒකට දැන් අරන් තියනවා තම්බලා පොඩි කරගත්ත මඤ්ඤොක්කා. ඉතින් ඊට පස්සේ මේකේ තියෙනවා ගම්මිරිස්, කෑලි මිරිස්, ලුණු. මේකේ තියෙන අපි කටින් අර හීනියට කපාගත්ත කැරට්, ලීක්ස්, ලුණු, කරපිංචයි, අමු මිරිසු. හරිනේ? දැන් අපි මිශ්‍රණය හදාගමු. පොල් තෙල් මුලින්ම අපි දාමු ලුණු. ලුණු ටික රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් මේව කරගන්න. ගින්දර ටිකක් අඩු කරගත්තත් කමක් නැහැ. දැන් මේක රන්වන් පාට වෙලා තියෙන්නේ. අපි දැන් කරපිංචයි අමු මිරිසුයි දාගමු. විනාඩියක් විතර හොඳට කලත්ත ගන්න. ඊට පස්සේ අපි දාගමු ලීක්ස්. ඒත් එක්කම කැරටුත් දාගන්න. දැන් ඒකට ගම්මිරිසුයි, කෑලි මිරිසුයි, ලුණුයි දාගන්න. උඹ සුවඳක් එනවා දැන් නම්. ගින්දර ටිකක් වැඩි කරගත්තක් කමක් නැහැ. දැන් අපි මඤ්ඤොක්ක ටික දාගමු. මඤ්ඤොක්ක මම හොඳට තලාගෙන තියෙන්නේ. හරි ගයිස්, අපි විනාඩි 3ක් විතර කරලා දැන් මේක ඕෆ් කරගමු. අපි මේ පිඟානට දැන් මේක දාගමු. හරි යාළුවනේ, මේ තියෙන මං හදාගත්ත එළවලු රොටි මිශ්‍රණේ හොඳ සුවඳක් එනවා. ඔයාලත් හදලා බලන්න. හරි යාළුවනේ, දැන් අපි අන්තිම අදියරට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි පැය 4කට කලින් අර ගේ ඇතුලෙන් අරන් තියාගත්ත පිටිමෝලිය ගමු. කෑලි කෑලි වල ගුලි කරමු. මේ තියෙන එක. දැන් අපි මේක මෙහෙම ගමු. හරි යාළුවනේ, දැන් අපි අපේ පිටිගුලි ටික හදාගමු. ඊට කලින් මං අත හොද ගන්නවා. මේ පිටිමෝලිය නම් හොඳට සොෆ්ට් වෙයිල්ල මේ දෙක. පොඩි පොඩි බෝල තමයි ඔයාලා කඩා ගන්න ඕනි. ලොකු බෝල නම් කඩා ගන්න එපා. මේ සයිස් එකේ ඇති. අපි දැන් එළවලු රොටි 3කට පිටුගුලි 3ක් හදාගෙන තියෙන අනිත් ඒවා ටික පස්සේ හදාගමු. ඔයාලට පෙන්නන්න මේ ටික මම හදා ගන්නම්. මේක හොඳට මෙහෙම දික් කරගන්න. පොල් තෙල් නම් හොඳට අත් දෙකේ ගා ගන්න ඕනි. දැන් අපි අපේ පේස්ට් එක මෙතනට දාගමු.
මං හිතන්නේ මේ ඇති දාගත්තා. දැන් මේක තුන්වල සිදින් නමගමු. හරි යාළුවනේ අපි තුන්වල සිදින් එකක් නමා ගත්තා. මේ තියෙන්නේ ඒක. දැන් ඊට පස්සේ අපි අනිත් ඒවා දෙක නමගමු. දැන් අපි තව පේස්ට් එක මේක අස්සට දාගමු. දැන් අපි මේක ආයෙ නමගමු. ගොඩක් වෙලානේ හින්දා මං එළවලු රොටි දෙකයි හැදුවා අනිත් එකත් අර පිටිමෝලියටම දැම්මා. දැන් අපි මේ දෙක පුච්චගමු. ඔය පැත්තක් විනාඩි දෙකක් විතර තියන්න. ගෑස් එක මම ඔන් කරලා තියාගත්තේ. අපි දැන් මේක දෙපොළම දැම්ම. දැන් අනිත් අතට හරවලා තියෙන එක. අනිත් එක තාම මේව වෙලා නැහැ. හරි යාළුවනේ අපි අපේ එළවලු රොටි දෙක දැන් හොඳටම එහෙට මෙහෙට දාලා පුච්ච ගත්තා. දැන් අපි ඒක try කරලා බලමු. මේ තියෙන අපේ එළවලු රොටි දෙක. දැන් එකක් කඩලා කාලා බලමු රහයිද කියලා. ඔයාලට කියන්න යාළුවනේ මේක හරිම රස්නේ. මම බොහොම අමාරුවෙන් කඩාගන්නේ. මේ තියෙන්නේ ඒකේ ඇතුළ හොඳට මේ වෙලා තියෙන්නේ. අපි දැන් කාලා බලමු. හරිම සැරයි මේක. මොනවා වුණත් පට්ට රසයි. ඔයාලා මේ විදිහට try කරලා බලන්න. bye.